යමක් මිලට ගද්දි එකක් නොමිලේ හම්බුනේ නැද්ද කියලා මං අහන්නේ. නෑ. එහෙම දෙයක් මේ ආයතනයේට දාවේ? මිලට ගත්තද ඔබ යමක්? ගියේ නෑ. තාම ගියේ නැහැ. යම් කිසි දෙයක් ගත්තොත් මිලට තව එකක් ලැබෙනවා කිව්වා නොමිලේ. එහෙම ඒක ඇත්තද බොරුද? ඔව් ඇත්ත. මොකද්ද ඔයා ගත්තේ? මොකද්ද ඔයාට ලැබුණේ? මම ඩෙනිම් දෙකක් ගත්තා. ඩෙනින් කීයක් ලැබුණාද? දෙකක් හම්බුණා. ඩෙනින් දෙකක් අරන් ඩෙනින් දෙකක් ලැබිලා මම ආයතනයට ආපු කෙනෙක්. කොප්පර හන්දියේ ඉඳලා මීටර 100ක් විතර නගරයේ දෙසට එනකොට වම් පැත්තේ තමයි මේ හැමෝම කතා කරපු ආයතනය පිහිටා තිබෙන්නේ. buy one get one free. මේ ෆැෂන් මාර්ට් එකට කොළඹ ඉඳලා ඇවිල්ලා අපි ඉන්නේ මීගමුවේ. කොළඹ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේ ගැන දැනගත්තේ? අපි නිකන් මේ නිගම්බ එනවා. එතකොට දැකලා තමයි ආවේ. ඇතුළට ආවට පස්සේ එළියේ පෙනුම ගත්තොත් ඊටාම සීමිත සීමාවක තියෙන්නේ. ඇතුළට ආවහම කොහොමද කොළඹ මීට වැඩියේ සමහරකට ඇති. නමුත් ඒහා සම කරන්න පුළුවන්කමක් තියෙනවද නැත්නම් කොහොමද මෙතන? හිතුවේ නෑ මෙච්චර ලොකුයි කියලා. ගොඩක් බඩු තියෙනවා ලස්සන ඒවා. ඔයාගේ හිත ගිය දේවල් මොනවද මෙතන? එක එක දේවල් තියෙනවනේ. මම දැක්කා ටී-ෂර්ට්ස් එහෙම හොඳට තිබ්බා. මං ගත්ත පෑන්ට්ස් එහෙම හොඳට තිබ්බා ඔක්කොම. හරි. මේ වැල්ලම්පිටිය කොළඹින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කොළඹ ඉන්නේ ගොඩාක් දුරට මේ සේවය හොඳ නිසා මෙහෙට එනවා ඇති. එම් ෆැෂන් මාර්ට් ආයතනයේ සේවකයින්ගේ සහ කළමනාකාරීත්වයේ ක්වොලිටි එක කොහොමද තක්සේරු කරන්නේ? ගොඩක් වෙන තැන් වලට වැඩිය කස්ටමර් සර්විස් එක හොඳයි. අපිත් එක්කම ඇවිල්ලා බඩු ගැන ඒ කියන්නේ හොඳට කියනවා. මෙන්න පාරිභෝගික අවංක අදහස්. කොටුගොඩ කියලා කියන්නේ මීගම ඉඳලා බණ්ඩාර මං හිතන්නේ කිලෝමීටර් ආසන්න වශයෙන් 20ක 25ක වගේ වපසරියක් දුරක් තියෙනවා. මිනෝංගොඩ පැත්තක් තියෙනවා. හැබැයි මිනෝංගොඩ පැත්තට නොයා මීගමට ඇවිල්ලා තියෙනවා. ඇයි මේ MAM ෆැෂන් මාර්ට් වෙත එන්නට හේතුව? ඇත්තටම මේ අපිට දැනගන්න ලැබුණා ඔෆර් එකක් තියෙනවා කියලා ස්පෙෂල් ඔෆර් එකක් ගත්තොත් එකක් ෆ්‍රී තියෙනවා කියලා. ඉතින් අපි බබාට ඇඳුම් වගේක් ගන්නත් තිබුණා. ඒ නිසා අපි හිතුවා මාම් එකට එන්න ඕනේ කියලා. රයිට්. මෙන්න මේ විදිහට සමාජගත වෙලා තියෙනවා කාරණාව අපි ඔබටත් කිව්වා මේ විදිහේ තොරතුරු කියලා. ඇත්තටම එකක් ගත්තොත් එකක් ෆ්‍රී ලැබෙන පණිවිඩය ඔවුන්ට ගිහිලා තියෙනවා. එයාලා ඉන්නේ කොටුගොඩ පුරවරේ මිනෝංගොඩින් එපිට කොළඹට ජයලට නුදුරු සීමාවක ඉන්නේ. ඉතින් හරි. කෙසේ වෙතත් එකක් ගත්තාම එකක් ලැබෙනවා. ඒකේ සමහරකට පිරිමි ඇඳුමක් ගත්තොත් කාන්තාවන්ට උනත් ඒ මුදල් සරිලන වටිනාකමට මේ කාරුණික සේවය මේ ආයතනයෙන් දියත් කරලා තියෙනවා. මේගමු නගරයේ සුපිරි සලුපිලි සොයන ඔබට පැමිණිය හැකි තට්ටු 4 සුපිරි සලුපිලි මාලිගය තමයි MAM ෆැෂන් මාර්ට්. MAM ෆැෂන් මාර්ට් වෙත ආවොත් සාමාන්‍යයෙන් එක කොනක ඉඳලා තවත් කොනකට අඩි 300-400කට වැඩියෙන් ඔබට ඇවිදින්නට වෙනවා. ඒ වගේම තට්ටු 4ක් තියෙනවා. එතන තියෙන දේවල් පිළිබඳව ඇත්තටම කෙනෙකුට මතක හිටින්නෙත් නැහැ. ඒ තරමට දේවල් ඔබට අවශ්‍යම දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම බණ්ඩාර කිව්වොත් මෙතන කෙනෙක් ආවොත් අතරමං වෙන්න වුණත් පුළුවන්. එහෙම අතරමං වෙච්ච අය ඉන්නවද බණ්ඩාර? අතරමං වීමට හොඳම උදාහරණය මේ තියෙන්නේ. මෙන්න මේ අතරමං වෙලා ඉන්නවද යනවද මොකද කරන්න කියලා හිතා ගන්න බැරුවයි මේ ඉන්නේ. ඉතින් ඒ වගේ දේවලුත් වෙනවා. ඉතින් MAM ෆැෂන් මාර්ට් ආයතනයට ඇත්තටම ආවොත් මේ වෙළඳසැල නිරීක්ෂණය කරනවා නම් තියෙන දේවල් යම් විදිහකින් දවසකුත් මදි වෙයි. නිදහස් පාරිභෝගිකයෙක් විදිහට අපිට කියන්න මෙතන මේ සේවය එහෙම කොහොමද? සුවශීලීද කොහොමද තත්ත්වය? ඔව් සුවශීලී. සුවශීලී. තෝරගන්න අයිටම් කොහොමද? හොඳයි මේකේ අයිටම් ගොඩක් තියෙනවා. ආලන්න හොඳ ක්වොලිටි ඒවා තියෙනවා. MAM ෆැෂන් මාර්ට් එකේදී අපිට හමු වෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි සුබ දවසක් වේවා. දැන් අපි ඉන්නේ ෆැෂන් මාර්ට් එකේ සාරි මන්දිරේ. මේ සාරිය ලස්සන නැද්ද ඔයාලට? මේ සාරිය නෙමෙයි මේ බෙසිට් එක ගන්නෙ. ඉතින් එක එක ඒවා තියෙන මෙතන තියෙනවා. නැත්නම් අපි ලෙහෙංගා මොනවත් හම්බුන්නේ නැහැ නේද? නැත්නම් අපේ යුවතියන් ලෙහෙංගා අතරයක් දෙන්න ඕන අපි ටක් ගාලා හොයාගමු නේද? එහා පැත්තේ තියෙන අපි යන්